එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් තමයි ඕගොල්ලෝ ගොඩාක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි චෙක් පුළුවන් නම් අපිට කියන්න ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලා කරලා පස්සේ අපිට තියෙන ජොබ් ඔපචුනිටි මොනවද? ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලා කරලා පස්සේ අපිට මොන වගේ කරියර් පාත් එකක්ද තියෙන්නේ සහ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කරන්න හොඳ පාඨමාලාවක් රෙකමන්ඩ් කරන්න කියලා මට ගොඩාක් දෙනෙක් මේ වෙද්දි කෝල් කරලා තියෙනවා මෙසේජ් කරලා තියෙනවා. ඒ නිසා අද මම කල්පනා කරුවා ඒ ප්‍රශ්න සියල්ලටම මේ වීඩියෝ එක හරහා උත්තර ලබා දෙන්න ඕන කියලා. ඔයා සාමාන්‍ය පෙළ ඉවර කරපු නම් කෙනෙක් නම් මලි කෙනෙක් නම් A level ඉවර කරපු නම් කෙනෙක් නම් මලි කෙනෙක් නම් එහෙමත් නැත්නම් වයස අවුරුදු 16කට වඩා වැඩි නම් කෙනෙක් නම් මලි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කරනකම් බලන්න. මේ වීඩියෝ එක හරහා මම ඕගොල්ලන්ට කරියර් පාත් එකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕගොල්ලෝ මේ කරියර් පාත් එකේ හරියට ගියොත් කවදා හරි ඕගොල්ලන්ට හොටෙල් එකක GM දක්වා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඉහළ තැනකට යන්න පුළුවන්. මම කියන කරුණු කාරණා ඕගොල්ලෝ හරියට හැදෑරුවොත්. ඒ නිසා මම නැවත වතාවක් කියනවා මේ වීඩියෝ එක කරනකම් බලන්න. ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. හොටෙල් එකක ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙන ක්ෂේත්‍රය තමයි මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ගොඩක් මට කතා කරන නංගිලා මල්ලා කියන කාරණාවක් තමයි මට ඉන්ටර්න්ෂිප් කෝස් එකක් කරන්න ඕන, මට පේස්ට්‍රි ඇන්ඩ් බේකරි කෝස් එකක් කරන්න ඕන, මට ෆ්‍රන්ට් ඔෆිස් කෝස් එකක් කරන්න ඕන. නමුත් ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙන ඉන්ඩස්ට්‍රියක් තමයි මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. කවදා හරි ඔයගොල්ලෝ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලාවක් හදාරලා ට්‍රේනින් කාලයක් සම්පූර්ණ කරලා හොටෙල් එකට ඇතුළත් වුණාට පස්සේ එතන ඉඳන් ඔයගොල්ලන්ට කවදා හරි ජෙනරල් මැනේජර් කෙනෙක් දක්වා යන්න පුළුවන්. එහෙම නැත්නම් රිසෝට් මැනේජර් කෙනෙක් දක්වා යන්න පුළුවන්. ඒ තරම් highly demand එකක් තියෙන ක්ෂේත්‍රය තමයි මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ඔයා කවදා හරි ඉතින් ඉන්නවනම් පිටරට අධ්‍යාපනය සඳහා යොමු වෙන්න ඒ සඳහා ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලාවක් හදාරලා part time රැකියාවක් විදියට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වගේ කරන් ඉතින් ඉන්නවනම් ඒ තුලිනුත් ඕගොල්ලන්ට අමතර ආදායමක් උපය ගන්න ගමන්ම ඕගොල්ලන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න පුළුවන්. ඒ තරම් වටින ඉන්ඩස්ට්‍රියක් තමයි මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. අද මම ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන පාඨමාලාව තමයි iTech කැම්පස් එකේ විසින් අලුතෙන් හඳුන්වා දෙනු ලබන ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් NVQ4 පාඨමාලාව පිළිබඳව තමයි මේ දෙක හරහා ඕගොල්ලන්ට තොරතුරු අරන් එලා තියෙන්නේ. NVQ4 සර්ටිෆිකේට් එක කියලා කියන්නේ ලංකාව වගේම විදේශ රටවල පවා ඉහළ පිළිගැනීමක් තියෙන සර්ටිෆිකේට් එකක් තමයි මේ NVQ4 සර්ටිෆිකේට් එක කියලා කියන්නේ. iTech කැම්පස් එක හරහා ඕගොල්ලන්ට හොස්පිටැලිටි මැනේජ්මන්ට් පාඨමාලාවක් හදාරන්න පුළුවන්. ඒ කියන්නේ හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ iTech කැම්පස් එක හරහා. ඒ කියන්නේ level 6 සහතිකයක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ iTech කැම්පස් එක හරහා. level 6 සර්ටිෆිකේට් එකක් දෙන ලංකාවේ එකම හොටෙල් ස්කූල් එක තමයි, එකම කැම්පස් එක තමයි මේ iTech කැම්පස් කියලා කියන්නේ. ඕගොල්ලන්ට හොස්පිටැලිටි මැනේජ්මන්ට් පාඨමාලාවක් හදාරන්න පුළුවන් මේ iTech කැම්පස් එක හරහා. හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන පාඨමාලාවටත් ඉන්ක්ලූඩ් වෙනවා මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කියන කෝස් එක. හොස්පිටැලිටි මැනේජ්මන්ට් නොකර ඕගොල්ලන්ට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් විතරක් කරන්න ඕන නම් ඕගොල්ලන්ට ඒත් කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ NVQ4 සර්ටිෆිකේට් එක තමයි ඕගොල්ලන්ට හම්බ වෙන්නේ තනිකර ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලාවක් හැදෑරුවොත්. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලාවේ කාල සීමාව ගත්තොත් මාස 5කට වඩා අඩු කාල සීමාවක් ඇතුළත ඕගොල්ලන්ට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාඨමාලාව හදාරලා NVQ4 සහතිකය ලබා ගන්න පුළුවන්. මේ පාඨමාලාව තුළ ඕගොල්ලන්ට හදාරන්න පුළුවන් ෆුඩ් සර්විස් පැත්ත සහ බෙවරේජ් සර්විස් පැත්ත. ෆුඩ් සර්විස් පැත්තෙන් අපි කතා කරුවොත් ටේබල් ඩෙකරේෂන්, කට්ටරි සෙටප්, නැප්කින් ෆෝල්ඩ්, ගෙස්ට් සර්විස්, මෙනු එක්ස්ප්ලේන්, ඊට පස්සේ ගෙස්ට් කම්ප්ලේන්ට් හැන්ඩලින්, පර්සනල් ගෲමින්, හයිජීන්, කමියුනිකේෂන් ස්කිල්ස් ඕගොල්ලන්ට හදා ගන්න උගන්වනවා. ඊට පස්සේ ටීම් එකක් විදිහට කොහොමද වැඩ කරන්න කියලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මනා පළපුරුදු ලෙක්චර්ස්ලා පිරිසක් තමයි ඉන්නේ මේ iTech කැම්පස් එක තුල. ඒ වගේ සියලුම දේවල් ඕගොල්ලන්ට ෆුඩ් සර්විස් පැත්තෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරුවා බෙවරේජ් සර්විස් පැත්තෙන් කතා කරුවොත් ඕගොල්ලන්ට හදාරන්න පුළුවන් මේ ආයතනය තුල කොක්ටේල්, මොක්ටේල් ඕගොල්ලන්ට හදාරන්න පුළුවන්. ඒ දෙකේ වෙනස මොකද්ද? ඒ කියන්නේ කොක්ටේල් කියන්නේ මොනවද? මොක්ටේල් කියන්නේ මොනවද? ඒ දෙකේ වෙනස මොනවද? සහ කොක්ටේල් වර්ග ඕගොල්ලන්ට කියලා දෙනවා, හදන්න කියලා දෙනවා. මොක්ටේල් වර්ග හදන්න කියලා දෙනවා. ඊටත් අමතරව ජූසස් වර්ග ඕගොල්ලන්ට කියලා දෙනවා හදන්න. ඊටත් අමතරව වයින් බොටලයක් කොහොමද ඕපන් කරන්න කියලා දෙනවා. ඊටත් අමතරව ෂැම්පේන් බොටලයක් කොහොමද ඕපන් කරන්න කියලාත් කියලා දෙනවා. ඊටත් අමතරව ඕගොල්ලන්ට ලිකර් සම්බන්ධව සම්පූර්ණම කියලා දෙනවා. ඊටත් අමතරව ඕගොල්ලන්ට කියලා දෙනවා බාර් ඉක්විප්මන්ට් පිළිබඳව අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට කියලා දෙනවා. සහ ඊටත් අමතරව ඕගොල්ලන්ට වයින් වර්ග පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. වයිට් වයින් කියන්නේ මොනවද? රෙඩ් වයින් කියන්නේ මොනවද? රෝසි වයින් කියන්නේ මොනවද? ෂැම්පේන් කියන්නේ මොනවද? ස්පාර්ක්ලින් වයින් කියන්නේ මොනවද? ඒ වයින් වල ටයිප්ස් වර්ග මොනවද?
ඒ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට මේ පාඨමාලාව තුළ හදාගන්න පුළුවන්. ඊටත් අමතරව ග්ලාස් වර්ග පිළිබඳව කියලා දෙනවා. ලිකර් දාන්න ඕනේ මොන ග්ලාස් එකේද, ලිකර් වර්ග ගත්තොත් රම් දාන්න ඕනේ මොන ග්ලාස් එකේද, වොඩ්කා දාන්න ඕනේ මොන ග්ලාස් එකේද, ඒ වගේ ග්ලාස් වර්ග කියලා දෙනවා. ඊටත් අමතරව non alcoholic beverage සම්බන්ධව කියලා දෙනවා ඕගොල්ලන්ට. ඊටත් අමතරව knife skills පවා ඕගොල්ලන්ට කියලා දෙනවා මේ පාඨමාලාව ඇතුළත. ඕගොල්ලන්ට ගොඩාක් දෙනම ලබා ගන්න පුළුවන් මේ පාඨමාලාව හැදෑරුවොත් iTech campus එක තුළ. මාස 5කට වඩා අඩු කාල සීමාවක් ඇතුළත ඕගොල්ලන්ට food and beverage industry තුළ තියෙන සියලුම දේවල් ඕගොල්ලන්ට කියලා දෙනවා. දැනටත් 5 star hotel වල ඉහළ පොසිෂන් වල ඉන්න lecturers තමයි ඕගොල්ලන්ට iTech campus එක හරහා lectures ලබා දෙන්නේ. ඒ තුළින් ඕගොල්ලන්ට 100% නිවැරදි දැනුම ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ iTech campus එක තුළින්. contact details දාලා තියෙනවා. ඒ contact details වලට call එකක් දීලා ඔයාගේ chance එක දැම්ම වෙන් කරගන්න. Good evening guys. මම රුකි. So මම වැඩ කරන්නේ කොළඹ සිටි හෝටල් එකේ. මම බාරෙනෙක් විදිහට වැඩ කරනවා. මට තාම අවුරුදු 22යි. ඔයාලට මේ ෆීල්ඩ් එක ගැන කතා කරද්දී මම ෆීල්ඩ් එක පටන් ගන්නේ ඇත්තටම තෝරේ ඉස්කෝලේ යන කාලේ ළම sorry. ඉස්කෝලේ යන කාලේ මම තිබ්බ ආසාවක්. මම දැක්ක වීඩියෝස් එක්ක මට තිබ්බ ආසාවක් හින්දා මේ ෆීල්ඩ් එකට එන්නේ. ඉස්කෝලේ යන කාලේ ළම මම අපේ ගෙවල් ළඟ කියන්නේ බැංකට් වේට කෙනෙක් විදිහට. මුලින්ම මම පටන් ගන්නේ බාර් කෙනෙක් විදිහට. ට්‍රේනින් බාර් කෙනෙක් විදිහට. කෙලින් පටන් ගන්නේ වේට කෙනෙක් විදිහට. මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ෆන්ක්ෂන්ස් ගොඩක් කරලා ඒ වැඩ කළා ඒ මගේ ආෆ්ටර් A level එකම මම වැඩ කරේ ඒ විදිහට. පස්සේ මම තීරණය කරනවා A level වලින් පස්සේ හොටෙල් ස්කූල් එක ජොයින් වෙන්න. ඊට පස්සේ ලංකාවේ තියෙන හොඳ ගවර්න්මන්ට් හොටෙල් ස්කූල් එක මම ජොයින් වෙලා ඒ කෝස් එක කරන ගමන් ඒ අතරත් කොළඹ සිටි හොටල්ස් වල තිබ්බ පාර්ට් ටයිම් විදිහට තිබ්බ බැංකට්ස් ෆන්ක්ෂන්ස් ඉවෙන්ට්ස් වල වැඩ කරලා ඒකත් එක්ස්පීරියන්ස් එක අන්තිම අවසාන වශයෙන් මම වැඩ කරනවා මගේ හොටල් එක ජොයින් වෙලා ට්‍රේනින් වේඩ කෙනෙක් විදිහට මම මගේ කැරියර් එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ දැන් මම අවුරුදු 2යි මාස 7ක් ඒ හොටල් එකේ ජොයින් වෙලා දැන් අද මම බාමන් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. සහ ඔයාලට මේ ෆීල්ඩ් එකට එන්න තියෙන ඇඩ්වයිස් එකද මම කියන්නේ අපිට කියන්නේ මේක ගර්ල්ස් බොයිස් කියලා ભેදයක් නැහැ. ඕන කෙනෙක්ට මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන්. හැබැයි බාර් කියන ලයිෆ් එක බාර්ටෙන්ඩින් කියන ලයිෆ් එක කොක්ටේල් ගහන එකක්වත් සහ ෆ්ලෑරින් කරන එකක්වත් නෙමෙයි මම දකින විදිහට. ඔයාලට බාර් ෆීල්ඩ් එකේ බාර් එක ඇතුලේ ගොඩක් කියන්නේ ගත්තම කොක්ටේල්ස් කියන්නේ එක සයිඩ් එකක් විතරයි බාර් එක. කියන්නේ ඔයාලට ගෙස් හැන්ඩ්ලින් එතකොට ඇල්කොහොල් එකක් වෙනවා කියන ඔයාලට රෙස්පොන්සිබිලිටි එකක් බාර් එකට කරද්දී රෙස්පොන්සිබිලිටි ඔයාලා ඇල්කොහොල් වැඩ කරන්නේ ඇල්කොහොල් එක. සෝ ඔයාලට රෙස්පොන්සිබිලිටි කියන එක මාර විදිහට වැදගත් වෙනවා. ඒක නිසා මම කියන්නේ බාර් එකක් කියන්නේ පිටින් බලන වෙනුනේ ඇතුලේ ගොඩක් රිස්ක් ජොබ් එකක් රෙස්පොන්සිබිලිටි එකක් තියෙන. හැබැයි හොඳ ජර්නි එකක් තියෙන. කවදා දවසක හොඳ දැනක හොඳ නමක් තියාගන්න පුළුවන් ජර්නි එකක්. මගේත් අරමුණ කවදාද ලංකාවේ හොඳ නමක් තියලා තැනකට එන්න. ඉතින් මේ ෆීල්ඩ් එකට එන්න බලන් ඉන්න ඔයාලට කියන්නේ මේක ප්‍රශ්නයක් නෑ. හොඳ ෆීල්ඩ් එකක්. හැබැයි එතන තරම් සුන්දර නෑ. පටන් ගන්න කාලේ ඕනම දෙයක ලයිෆ් එකේ අමාරු කාලයක් තියෙනවා. හැබැයි එතනින් එහාට ඔයා ෆීල්ඩ් එක හදාගත්තට පස්සේ ඔයාගේ ජීවිතේට මේක හොඳ ඔපචුනිටි එකක්. මේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්න පුළුවන් ෆීල්ඩ් එකක්. මම දකින විදිහ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සෝ ඒ හින්දා මම ඔයාලට කියන්නේ මේ ගර්ල්ස් බොයිස් කියත් බර්දියක් නෑ. ඇවිල්ලා මේකේ විදිහට ඒ පිළිවෙලට නොලෙජ් හදාගෙන ස්කිල්ස් හදාගෙන ඉස්සරහට යන්න. මේ ෆීල්ඩ් එක අලුතින් ජොයින් වෙන නංගිලමල්ලාට කියන්නේ ඔයාලා මේ ෆීල්ඩ් එකට එන්න කලින් කියන්නේ සාමාන්‍යයෙන් සමාජයේ පොඩි වැරදි මතයක් තියෙනවා. වේට කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේට් කරන ක්ලියරන්ස් කරන එයාගේ පොඩි මතයක් තියෙනවා. හැබැයි මම දකින විදිහට වේට කෙනෙක් කියන්නේ හැම කෙනෙක් නෙමෙයි. මොකද වේට කෙනෙක් කියන්නේ සාමාන්‍ය රෙස්ටොරන්ට් එකක වේවා බාර් එකක බාර් වේට කෙනෙක් ඕන කෙනෙක් සාමාන්‍යයෙන් වේට කෙනෙක් කියන්නේ තමන්ගේ රෙස්ටොරන්ට් එකේ බාර් එකේ ප්‍රොඩක්ට් එක හොඳට අඳුරන හොඳ PR එකක් තියෙන හැමදේම හැන්ඩල් කරන ගේස් කම්ප්ලේන්ට්ස් ගේස්ලා ඕන කෙනෙක් හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි මම වේට කෙනෙක් දකින්නේ. මොකද හොටල්ස් වල 5 star හොටල් එක ගැන කතා කරද්දී 5 star හොටල්ස් වල සාමාන්‍යයෙන් GM ලා රෙසිඩන්ස් මැනේජර්ස්ලා ඉහළ පොසිෂන්ස් වල ඉන්න ඕන කෙනෙක් ඒ ෆීල්ඩ් එකට ඒ කියන්නේ ඒ පොසිෂන් එක එකපාර ගියා නෙමෙයි. කියන්නේ ඒක යාලා සාමාන්‍ය හොටල් ෆීල්ඩේ බේස් එක වේට කෙනෙක් කියන තැන ඉඳන් තමයි පටන් ගන්න. සෝ මම දකින විදිහට වේට කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ PR තියෙන කෙනෙක්. සෝ ඔයාලත් එන්න මේ ෆීල්ඩ් එකට එන්න නංගිල මම කියන්නේ පටන් ගද්දී ඒ තැනින් පටන් ගන්න. හැබැයි මුල් ටික අමාරුයි. මුල් කාලේ ටිකක් අමාරුයි. එතනින් එහාට ෆීල්ඩ් එක ඔයාගේ ජීවිතය ජය ගන්න පුළුවන් ෆීල්ඩ් එකක් වෙයි කියලා.